මම දැන්ට අවුරුදු 12ක් 13ක් විතර වෙනවා සේතොන්සන් මිස සංජික ආශ්‍රය කරන්න අරගෙන මට ලංකාවේදී තමයි මීට් උනේ. එදා ඉඳලා මම ගොඩක් මම ලංකාවේ බිස්නස් කරගෙන ඉන්නවා. ඒ වුණාට දැන් මම මෙහි ගොඩක් මට සංජික ගොඩක් උදව් කරලා තියෙනවා. මේ බිස්නස් හඳුන්වලා දීලා තියෙනවා. මම දැන්ට ගොඩක් බිස්නස් මේ කරගෙන යනවා. මේ එතකොට බොහොම විශ්වාසවන්තව කිසිම ප්‍රශ්නයක් නැතුව ඕනම කෙනෙකුට මම කියන්නේ එස්.ඒ. තොම්සන් එකේ සංජිකත් එක්ක ඒ අවශ්‍ය උපදෙස් අරගෙන සාමාන්‍යයෙන් මේ ගොඩක් මම යාට උපදෙස් දුන්නේ මෙහි PR තියෙන සෑම ළමයෙකුටම කොහොම හරි කතා කරලා ගයක් අරගෙන දෙන්න. බැංක් ලෝන් ඔක්කොම ඒ සංජික ඒ කටයුතු ඔක්කොම කරනවා. මම දකින්නේ ඉතින් අපේ ලංකාවේට ලොකු පිටුවහලක් ඒ සංජික කරගෙන යන එක විශේෂම දේ තමයි හැම මිනිහෙකුටම බොහොම අවංකව ඒ කියන සියලුම දෙයක් කරලා දෙනවා. ඒක තමයි මම ගොඩක් දකින්නේ. මොකද සමහර වෙලාවට ලංකාවේ ඉඳලා අපි ආපුවාම මෙහි නීති රීති ඒවා ඒ පැත්තේ අපි නොදැනුවත්කම් තියෙනවා. ඒ වුණාට ඒ වෙලාවේදී අපිට ගොඩක් පිහිට වුණා මේ සංජික එස්.ඒ. තොම්සන් එකේ. ඉදිරියට මම ගොඩක් වැඩ කරගෙන යන්න බලාපොරොත්තු තියෙනවා. මම කියන්නේ සෑම කෙනෙකුටම හැකියාව තියෙන සෑම කෙනෙක්ම මේ ප්‍රොපර්ටි එකක් මිලදී ගන්න උත්සාහ කරන්න කියලා තමයි මම කියන්නේ. මොකද ඒකේ ප්‍රතිලාභ ගොඩාක් මම විඳලා තියෙනවා. ඕනම වෙලාවක මට ඕන කෙනෙක් කතා කළොත් මම කරනවා මම සාමාන්‍යයෙන් මේ මුලින්ම ඇවිල්ලා එක ගෙයක් වගේ තමයි ගත්තේ. දැන් අවුරුදු 10 12 වෙනකොට මම දැන් ප්‍රොපර්ටි 8ක් 10ක් විතර මම අරගෙන තියෙනවා. මෙහෙම ආයෝජනය කරලා මෙහෙම සල්ලි හම්බ කරලා එහෙම තමයි කළේ. ඒක නිසා මම කිව්වේ හැම කෙනෙකුටම පොඩ්ඩක් උත්සාහවන්ත වෙන්න. අපි ලංකාවේ ඉඳලා ආවොත් අපි ව්‍යාපාර කටයුතු කරනවා. මම ලංකාවෙත් ගොඩක් ව්‍යාපාර කරන කෙනෙක්. මම බලන්නේ මෙහෙත් ඉහළම තැනකට එන්න එස්.ඒ. තොම්සන් එක. ඒක නිසා හැම කෙනෙකුටම මම කියන්නේ සම්බන්ධ වෙන්න මේ කම්පැනියත් එක්ක කියලා. හරි. thank you. එතෙන් මං හිතන්නේ එතනින් එහාට තව කියන්න දෙයක් නැහැ. උපාලි මහත්මයා කියවවාගෙන දැන් ප්‍රොපර්ටි 8ක් 9ක් විතරනේ. ඔව් ඔව්. දැන් මේ වෙනකොට මං හිතන විදිහට දැන් ප්‍රොපර්ටි 6ක් තියෙනවා දැනට අතේ. ප්‍රොපර්ටි 4ක් විතර මම සේල් කරලා තියෙනවා. ඉතින් සේල් කරපු හැම එකක්ම ලොස් නෙමෙයි. හැම එකක්ම ප්‍රොෆිට් පිට තමයි කළේ. ඉතින් මට පොඩි සන්තෝෂයක් තියෙනවා මේ ගවර්න්මන්ට් එකේ වැඩ රාජකාරී අපේ ලංකාවට වඩා ගොඩක් ක්ලියර්නේ. ඒක නිසා ඕන දෙයකට අත ගහන්න බය නැතුව අත ගහන්න පුළුවන්. Taman හැබැයි accounts ටික බැංකුව එක්ක තියෙන ගණ දෙනුව වංචා බොරු කරන්නේ නැතුව එහෙම කරගෙන ගියොත් ලෝකෙ කොහෙද දියුණු වෙන්න පුළුවන්. ඒක නිසා මේ හැම කෙනෙකුටම මම කියනවා ඇවිල්ලා මේකට සම්බන්ධ වෙන්න කියලා. ඔව් සර්.